විශ්වාසයද නැත්නම් විද්‍යාවද? ආකර්ෂණ නීතිය. මේක හරිම පුදුම තැනක තියෙන දෙයක්. සමහරු කියනවා මේක විශ්වයේ බලයක් කියලා. තවත් අය කියනවා මේක අපේම මොලේ සිද්ධ වෙන දෙයක් කියලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ අදහස් දෙක එකට හමු වෙන තැන ගැනයි. හරි. එහෙනම් මෙන්න ප්‍රශ්නය. අපේ හිතේ තියෙන සිතුවිලි වලට පුළුවන් ද ඇත්තටම අපේ ජීවිතේ වෙනස් කරන්න? ඒ කියන්නේ අපි හිතන දේ අපේ යථාර්ථය බවට පත් කරගන්න පුළුවන්ද? මේ විග්‍රහය පුරාවටම අපි උත්තර හොයමු. ඉතින් මොකද්ද මේ ආකර්ෂණ නීතිය කියන්නේ? හරිම සරලයි. ඒකෙන් කිව්වෙන්නේ අපේ හිතුවෙල්ලි අපේ හැඟීම් ඒවා හරියට චුම්බකයක් වගේ වැඩ කරනවා කියලා. අපි හොඳ දේවල් ගැන ධනාත්මකව හිතනකොට අපේ ජීවිතේට හොඳ දේවල්ම ඇදිලා එනවා. නරක දේවල් ගැන හිතුවොත් එතකොට වෙන්නේ ඒකේ අනිත් පැත්ත. හරියට සමාන දේ ආකර්ෂණය කරනවා වගේ දෙයක්. හොඳයි. අපි තව ටිකක් ගැඹුරට යමු. මේ ආකර්ෂණීය පොරොන්දුව කියන්නේ මොකක්ද? මේකේ තියෙන මූලිකම අදහස තමයි අපේ හිතුවිලි කියන්නේ නිකන් වචන නෙවෙයි. ඒවා ශක්තියක්. හරියට රේඩියෝ තරංගයක් වගේ. අපි හිතන හැම හිතුවිල්ලකටම නිශ්චිත කම්පනයක් නැත්නම් සංඛ්‍යාතයක් තියෙනවා. ඉතින් ඒකෙන් විශ්වයට සංඥාවක් යනවා කියලායි මේකෙදි විශ්වාස කරන්නේ. හරි. එහෙනම් මේ අදහස තියරියක් විතරක් නෙවෙයිනේ. මිනිස්සු මේක පාවිච්චි කරනවා. ඉතින් කොහොමද මේ හිතුවිලි ඇත්තටම යථාර්ථයක් බවට පත් කරගන්නේ? ඒකට පාවිච්චි කරන ප්‍රධාන ක්‍රමවේද කීපයක් ගැන අපි දැන් බලමු. මේකේ තියෙන ජනප්‍රියම මොඩල් එකක් තමයි මේ පියවර 3 ආකෘතිය. හරිම සරලයි. පළවෙනි එක ඉල්ලන්න. ඒ කියන්නේ අපිට මොකක්ද ඕන කියලා පැහැදිලිවම හිතාගෙන ඒක විශ්වයෙන් ඉල්ලන එක. දෙවෙනි එක තමයි විශ්වාස කරන එක. නිකන් විශ්වාස කරනව නෙවෙයි. ඒ ඉල්ලපු දේ දැනටමත් ලැබිලා තියෙනවා වගේ හිතන එක, හැසිරෙන එක. අන්තිම පියවර තමයි ලබා ගන්න සූදානම්ෙන් ඉන්න එක. ඒ කියන්නේ ඒ දේ අපේ ජීවිතයට එනකොට ඒකට ඉඩ දීලා ඒ සතුට බාර ගන්න විවෘතව ඉන්න එක. හොඳයි. අර පියවර 3 ක්‍රියාත්මක කරන්න මිනිස්සු පාවිච්චි කරන ටූල්ස් කිහිපයක් තමයි මේ. මනෝරූප මැවීම. ඒ කියන්නේ visualization. ඒ කියන්නේ අපිට ඕනේ දේ ලැබුණාම කොහොමද දැනෙන්නේ කියලා හිතින් මවා ගන්න එක. ඊළඟට ස්ථිර කිරීම නැත්නම් affirmations. මම සාර්ථකයි, මම සතුටින් වගේ දේවල් දිගටම කියන එක. vision boards කියන්නේ අපේ ඉලක්කවල පින්තූර එකතු කරලා හදන පූර්වක්. හැමදාම දකිනකොට මතක් වෙන්න. අන්තිමට scripting. ඒ කියන්නේ අපිට ඕන දේවල් දැනටමත් වෙලා ඉවරයි වගේ ලියන එක. මෙන්න ඒ ස්ක්‍රිප්ටිං කියන එකට හොඳ උදාහරණයක් Reddit එකේ කෙනෙක් දාපු එකක්. ස්ක්‍රිප්ටිං වලට හරි ක්‍රමයක් නැහැ. ඒත් කෘතඥතාවයෙන් සහ ඒ දේ දැනටමත් වෙලා වගේ ලියන එක තමයි වැදගත්. මගේ ආත්ම සහකරුගේ ලස්සන දුඹුරු ඇස් දිහා බලන්න ලැබීම ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. බලන්න මෙතනදී ඒකේ නා ඒ දේ ඉල්ලන්නේ නැහැ. ඒක දැනටමත් Tamanට ලැබිලා ඉවරයි කියන හැඟීමෙන් සහ ස්තුතියෙන් තමයි ලියන්නේ. ඒ හැඟීම තමයි වැදගත්ම දේ කියලා කියවෙන්නේ. හරි. මේ හැමදේම හොඳයි. ඒත් මේ ගමන යද්දි ලොකුම බාධකයක් තියෙනවා. ඒක පිටින් එන දෙයක් නෙවෙයි. ඒක තියෙන්නේ අපේම ඔළුව ඇතුලේ. අපි ඒවට කියනවා සීමාකාරී විශ්වාසයන් කියලා. මේව තමයි අපේ ගමන නවත්තන ලොකුම බාධකය. මේ බලන්නකෝ මම වැඩකට නැති කෙනෙක්, මට කවුරුත් ආදරය කරන්න එකක් නැහැ, මම අසාර්ථකයි. මේ වගේ දේවල් අපේ යටිහිතේ ගැඹුරටම ගිහින් තියෙනවා නම් අපි කොච්චර උඩින් ධනාත්මක දේවල් හිතුවත් වැඩක් වෙන්නේ නැහැ. මොකද අර ඇතුලේ තියෙන විශ්වාසය ඊට වඩා බලවත්. ඉතින් ආකර්ෂණ නීතිය අනුගමනය කරන අය මුලින්ම උත්සාහ කරන්නේ මේ වගේ Tamanමම පල්ලෙහාට දාන විශ්වාසයන් හොයාගෙන ඒවා වෙනස් කරන්නයි. හරි, දැන් කෙනෙක් මේ විදිහට වැඩ කරගෙන යනකොට Taman හරියටද කරන්නේ කියලා දැනගන්නේ කොහොමද? විශ්වය Tamanට ඇහුම්කන් දෙනවද කියලා දැනගන්නේ කොහොමද? අන්න එතනදී තමයි මේ සලකුණු කියන දේ එන්නේ. මේ විශ්වාසය අනුව විශ්වය අපිත් එක්ක කතා කරන්නේ මේ වගේ කුඩා සලකුණු හරහලු. මේ සලකුණු විවිධ විදිහට එන්න පුළුවන්. සමහර අයට 11 11 22 22 වගේ අංක නිතරම පේනවා. අපි ඒවට angel numbers කියනවා. තවත් වෙලාවකට හිතට එන දේවල් ඇත්තටම වෙනවා. ඒ කියන්නේ සහජ බුද්ධිය වැඩි වෙනවා. කෙනෙක් ගැන හිතුව ගමන් කෝල් එකක් එනවා වගේ. ඒ කියන්නේ coincidences වැඩි වෙනවා. මේ හැම දෙයකින්ම කියවෙන්නේ තමන්ගේ ශක්තිය තමන්ගේ ඉලක්කයත් එක්ක එකම රේඛාවකට ඇවිත් කියන එකයි. හරි. අපි මෙච්චර වෙලා කතා කළේ විශ්වාසය, විශ්වය, ශක්තිය වගේ දේවල් ගැන. ඒත් මේක ඇත්තටම එහෙම මායාකාරී දෙයක්මද? නැත්තම් මේ හැමදේම පැහැදිලි කරන්න පුළුවන් අපේම ඔළුවේ තුල සිද්ධ වෙන විද්‍යාත්මක ක්‍රියාවලියක් තියෙනවද? දැන් අපි බලන්න යන්නේ යථාර්ථයේ ස්නායු විද්‍යාව ගැන. ඒ කියන්නේ මේ ආකර්ෂණ නීතිය කියලා කියන දේ අපේ මොළේ ඇතුලේ ඇත්තටම සිද්ධ වෙන දේවල් වලින් පැහැදිලි කරන්න පුළුවන්ද කියන එක.
මේක විශ්වය ගැන කතාවකට වඩා අපේම මුලේ තියෙන පුදුම බලයක් ගැන කතාවක්. මේක තේරුම් ගන්න හරිම ලේසි උදාහරණයක් තේරුවා. හිතන්නකෝ කෙනෙක්ට විශේෂ වර්ගයේ කාර්යයක් අපි කියමුකෝ රතු පාට කාර්යයක් ගන්න ඕන වෙනවා කියලා. ඒ ගැන හිතන්න ගත්තට පස්සේ මොකද වෙන්නේ? එකපාරටම පාරේ යනකොට හැමතැනම ඒ රතු කාර් එක පේන්න ගන්නවා. කලින් එහෙම දැක්කේ නෑ. ඉතින් එක රැයින් පාරේ රතු කාර් වැඩි වුණාද? නෑනේ. එහෙනම් ඇත්තටම මොකක්ද උනේ? එතනට තමයි විද්‍යාව එන්නේ. අපේ මොලේ තියෙන රෙටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් නැත්නම් RAS කියලා කොටසක්. මේක හරියට ෆිල්ටර් එකක් වගේ වැඩ කරන්නේ. අපේ වටේ තියෙන තුරුතුරු බිලියන ගාණකින් අපිට වැදගත් මොනවද කියලා පෙන්නලා දෙන්නේ මේ RAS එක. ඉතින් අපි රතු කාරකම් ගැන හිතන්න ගත්තම අපේ මොලේ RS එකට කියනවා හරි දැන් ඉඳන් රතු කාර් වැදගත් කියලා. ඊට පස්සේ කලින් අපේ ඇහැට අහු නොවුණු හැම රතු කාරකක්ම අපේ අවධානයට ලක් වෙනවා. ඊළඟට තියෙනවා නියුරෝප්ලාස්ටිසිටි කියන පුදුම දෙය. ඒ කියන්නේ අපේ මොළයට තමන්ම වෙනස් කරගන්න නැවත වය කරගන්න තියෙන හැකියාව. අර කලින් කිව්ව ස්ථිර කිරීම වගේ දේවල් දිගින් දිගටම කරනකොට මොළේ ඒහා සම්බන්ධ ස්නායු සම්බන්ධතා ශක්තිමත් වෙනවා. ඒකෙන් වෙන්නේ බය, සැකය වගේ දේවල් වලට සම්බන්ධ පාරවල් දුර්වල වෙලා විශ්වාසය, අභිප්‍රේරණය වගේ දේවල් වලට සම්බන්ධ පාරවල් ශක්තිමත් වෙන එක. ඒක ඇත්තටම මොළය රීප්‍රෝග්‍රෑම් කරන වගේ වෙලක්. ඊළඟට ඉන්නවා ඩොපමයින්. අපි මේකට කියන්නේ ෆීල් ගුඩ් රසායනිකය කියලා. පුදුම දේ තමයි අපිට ත්‍යාගයක් ලැබුණාම විතරක් නෙවෙයි ත්‍යාගයක් ලැබෙන්න යනවා කියලා හිතනකොට මොලේන් ඩොපමයින් නිකුත් වෙනවා. ඉතින් අර විජුවලයිසේෂන් කරනකොට ඒ කියන්නේ තමන්ගේ ඉලක්කය සාර්ථක වෙන හැටි මවා ගන්නකොට මොලේ ඩොපමයින් වලින් පිරෙනවා. ඒකෙන් අපිට හොඳ හැඟීමක් එනවා. ඒ වගේම ඒ ඉලක්කය දිහාට යන තවත් පෙළඹවීමක්, මොටිවේෂන් එකක් ලැබෙනවා. හරි. දැන් අපිට පැති දෙකක් තියෙනවා. එකක් විශ්වය ගැන කතාවක්, අනික මොලේ ගැන කතාවක්. එහෙනම් මේ දෙක එකතු කරලා බලමු. සමහර විට මේ කියන්නේ එකම කතාවක් භාෂා දෙකකින් වෙන්න බැරිද? මේ බලන්න. গুপ্তමය පැත්තෙන් කියනවා විශ්වයට සංඥාවක් යවනවා කියලා. විද්‍යාවෙන් කියන්නේ ඒක මොලේ ෆිල්ටර් එක RAS එක සක්‍රිය කරනවා කියලයි. ඊළඟට විශ්වය අපිට ඕන දේ ලබා දෙනවා කියන එක විද්‍යාවෙන් පැහැදිලි කරන්නේ මොලේ කලින් නොසලකා හැරපු අවස්ථා දැන් දකින්න පටන් ගන්නවා කියලයි. ඉතින් බලන්න භාෂාව වෙනස් වුණාට සිද්ධ වෙන දේ එකක් නේද කියලා හිතනවා නේද? ප්‍රකට කිරීම ක්‍රියාත්මක වේ. ඒ මායාවක් නිසා නොව එය සිදු කිරීමට ඔබේ මොලේට ඇති හැකියාව නිසාය. ඇට්ලැන්ටික් ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි එකකින් කියන මේ කතාවෙන් හැමදේම සාරාංශගත වෙනවා. ඒ කියන්නේ බලේ තියෙන්නේ පිටතින් එන අදිසි බලවේගක නෙවෙයි අපේම මොළය පුහුණු කිරීමේ හැකියාව තුල කියන එක. ඉතින් මේ හැමදේම එක්ක අපි මේ විග්‍රහය අවසන් කරමු මේ ප්‍රශ්නයෙන්. මෑතකදී අපේ ශක්තිය, අපේ අවධානය වැලිපුරම යොමු වෙලා තියෙන්නේ කොහාටද? මොකද අපි ඒක විශ්වීය නීතියක් කියලා කිව්වත්, මොලේ විද්‍යාවක් කියලා කිව්වත් එක දෙයක් නම් පැහැදිලි අපි අවධානය යොමු කරන දේ තමයි අපේ ජීවිතය වර්ධනය වෙන්නේ.